සමාගම් ගිණුම් කරණයේදී ඔයාලට හම්බෙන තවත් එක්තරා ප්‍රධාන ගැලපීම් විශේෂයක් තමයි ආදායම් බදු ගැලපීම කියලා කියන්නේ. ඔයාලා දන්නවා සමාගම් විසින් රජයට ආදායම් බදු ගෙවනවා. අපි ඒ සම්බන්ධයෙන් ගිණුම් කරන කටයුතු උසස් පෙළ මට්ටමේදී සිද්ධ කරනවා. ඒතකොට මේ ආදායම් බදු ගැලපීම කරද්දී ඔයාලට මුලින්ම අයිඩියා එකක් තියෙන්න ඕන ආදායම් බදු සටහන කොහොමද හැදෙන්නේ කියලා. ආදායම් බදු සටහන හැදෙන්නේ ප්‍රවර්තන වර්ෂයේ ඇස්තමේන්තුගත මුළු ආදායම් බද්දට අපි ගලපනවා අදි හෝ ඌන බදු වෙන් කිරීම. අදි බදු වෙන් කිරීමක් නම් අපි අඩු කිරීමක් වශයෙන් කරන්නේ, ඌන බදු වෙන් කිරීමක් නම් අපි එකතු කිරීමක් තමයි කරලා පෙන්නන්නේ. එතකොට අපිට එතනින් ගන්න පුළුවන් මේ සටහන මාර්ගයෙන් ගන්න පුළුවන් ආදායම් බදු වියදම. ඔය ආදායම් බදු වියදම තමයි අපි ආදායම් ප්‍රකාශය නැත්නම් අපේ ලාභාලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ බදු පෙර ලාභයේ යටතේ අඩු කිරීමක් කරලා පෙන්නන්නේ. එතකොට ඔයාලා මුලින්ම බලන්න ඕන ඔයාලගේ සමාගම විසින් ඔයාලා සලකා බලන සමාගම විසින් රජයට බදු ගෙවීම කරන්නේ වාර්ෂික පදනමටද කාර්තු පදනමටද කියලා. වාර්ෂික පදනමට නම් ආදායම් බද්ද ගෙවීම සිද්ධ කරන්නේ ඔයාලා මුලින්ම හොයාගන්න ඕන ප්‍රවර්තන වර්ෂයට ඇස්තුමේන්තු කරලා තියෙන ආදායම් බද්ද කීයද කියලා. බොහෝ වෙලාවට අපේ ගණන් වල අපිට ඒක ලබා දෙනවා ප්‍රවර්තන වර්ෂයේ ඇස්තුමේන්තුගත ආදායම් බද්ද. ඔයාලගේ ආදායම් බදු සටහන තුල ඔයාලා ඒක වාර්තා කරගන්න ඕන ප්‍රවර්තන වර්ෂයට ඇස්තුමේන්තු කරලා තියෙන ආදායම් බද්ද මෙච්චරයි කියලා. ඊළඟට ඔයාලා හොයාගන්න ඕන අදි හෝ ඌන බදු වෙන් කිරීම. ඒක හොයාගන්නේ මෙහෙමයි. ඔයාලා මුලින්ම හොයාගන්න ඕන පෙර වර්ෂය කියන්නේ කලින් වර්ෂයේ බදු වෙන් කිරීම කීයක් තියෙනවද සහ කලින් වර්ෂයට අදාළව කියන්නේ පෙර වර්ෂයට අදාළව මේ වර්ෂය තුලදී බදු කොපමණ ප්‍රමාණයක් රජයට ගෙවලා තියෙනවද කියලා. නිකන් හරි ගිය වර්ෂයේ වෙන් කරලා තියෙන ප්‍රමාණයට වඩා මේ වර්ෂය තුල රජයට ගෙවපු ප්‍රමාණය විශාලයි නම් අපි කියනවා එතන තියෙන වෙනස අපි කියනවා ඌන බදු වෙන් කිරීමක් කියලා. නිකන් හරි පෙර වර්ෂයේ වෙන් කරපු ප්‍රමාණයට වඩා මේ වර්ෂය තුල ගෙවුව ප්‍රමාණය අඩුයි වගේ නම් එතන තියෙන වෙනස අපි කියනවා අදි වෙන් කිරීමක් කියලා. එතකොට ඌන බදු වෙන් කිරීම අපේ සටහනේ එකතු කිරීමක් වශයෙන් උත් අදි බදු වෙන් කිරීම අපේ සටහනේ අඩු කිරීමක් වශයෙන් උත් අපි කරලා පෙන්නනවා. ඊළඟට ඔයාලගේ සටහන ওই විදිහට හැදුනට පස්සේ ඔයාලට එතනින් ගන්න පුළුවන් ආදායම් බදු වියදම. ඒක ඔයාලගේ ලාභාලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ බදු පෙර ලාභයේ යටතේ දක්වන්න පුළුවන්. ඊළඟට ඔයාලට කරන්න තියෙන අවසානම කොටස තමයි මේ ආදායම් බදු ගැලපීමේදී ආදායම් බදු වගකීම හෝ ආදායම් බදු වත්කම ගණනය කිරීම. එතකොට ඒක ගණනය කරන්නේ මුලින්ම ඔයාලා ගන්න ඕන ප්‍රවර්තන වර්ෂයේ ඇස්තුමේන්තුගත ආදායම් බද්ද කීයද කියලා. ඒක ඔයාලා කලින් සටහන හදනකොට ගන්නවා. ඒකෙන් ඔයාලා බලන්න ඕන තව කීයක් රජයට ගෙවන්න තියෙනවද නැත්නම් අපි කීයක් වැඩිපුර ගෙවලා තියෙනවද කියලා. යම් කිසි ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා නම් අපි ඒක ගෙවිය යුතු ආදායම් බද්දක් වශයෙන් ජංගම වගකීම් වල පෙන්눔 කරන්න ඕන. හැබැයි වැඩිපුර වගේ ගෙවලා තියෙනවා නම් ඒ වැඩිපුර ගෙවුව ප්‍රමාණය අපි ඉදිරියට කළ ආදායම් බදු කියලා ජංගම වත්කම් යටතේ නිරූපණය කරන්න ඕන. අපි වාර්ෂික පදනම යටතේ තියෙන ආදායම් බදු ගැලපීමක් කරමු. 2020 ඔයාලගේ පාස් පේපරේ තියෙනවා. ගැලපිලි අංක 8 යටතේ වර්ෂය තුල ගෙවූ ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ 5,20,000ක් ඇතුළත් වේ. 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම 6,50,000ක් ලෙස ඇස්තුමේන්තු කර ඇත. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලා මතක් කරලා කරගන්න ඕන දේ තමයි ආදායම් බදු සටහන නිර්මාණය කරගන්න ඕන. ආදායම් බදු සටහන නිර්මාණය වෙන්නේ ප්‍රවර්තන වර්ෂය සඳහා ඇස්තුමේන්තුගත ආදායම් බද්දට ඔයාලා අදි හෝ ඌන බදු ගැලපීම සිද්ධ කරන්න ඕන. එහෙනම් මුලින්ම හොයාගන්න ඕන ප්‍රවර්තන වර්ෂය සඳහා ඇස්තුමේන්තුගත ආදායම් බද්ද. දැන් මේක වාර්ෂික පදනමට තියෙන්නේ. ඒතර අපිට ගානේ පැහැදිලිවම දීලා තියෙනවා බලන්න. 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම කියන්නේ වර්ෂය සඳහාම මුළු ආදායම් බදු වගකීම 6,50,000යි. එහෙනම් ඔයාලගේ සටහනේ ඔයාලට දාලා පෙන්වන්න පුළුවන් 6,50,000ක් කියලා ආදායම් බදු ඇස්තුමේන්තුව. දැන් ඔයාලා හොයාගන්න ඕන පෙර වර්ෂයේ අදි හෝ ඌන බදු වෙන් කිරීම කීයක්ද කියලා බලන්න. පෙර වර්ෂයේ බදු වෙන් කිරීම කීයක් තියෙනවද කියලා. ඒක අපිට ගැලපීමේ දෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් අපේ ශේෂ පිරික්සුමේ තමයි අපිට දෙන්නේ. ශේෂ පිරික්සුමේ දීලා තියෙනවා 2019 4.1 දිනට ආදායම් බදු ප්‍රතිපාදනය 400ක් කියලා. ඒ කියන්නේ මෙයාලා 400ක් තමයි බදු වෙන් කිරීම කරලා තියෙන්නේ. හැබැයි බලන්න අපිට ගානේ අපේ ගැලපීමේ කියනවා වර්ෂය තුලදී ගෙවූ ආදායම් බදු තුල පසුගිය වර්ෂය සඳහා ගෙවූ 5,20,000ක් තියෙනවා. කියන්නේ කලින් අවුරුද්දට ගෙවුව 5,20,000ක් මේ ගෙව්ව බදු ඇතුලේ තියෙනවා. එහෙනම් දැන් බලන්න පුළුවන් අපිට කලින් අවුරුද්දේ වෙන් කරලා තියෙන්නේ බදු
ලක්ෂ 4යි. හැබැයි අපිට ගෙවන්න වෙලා තියෙනවා 520ක් 5,20,000. එහෙනම් 120ක් මොන බදු වෙන් කිරීමක්ද? ඌන බදු වෙන් කිරීම. ඒ කියන්නේ වෙන් කරලා තියෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් අපි සටහනේ මොකද කරන්න ඕනේ? ඌන බදු වෙන් කිරීම 120ක් කියලා එකතු කරන්න ඕන. එතකොට ඔයාලට බදු ඇස්තුමේන්තුවට ඌන බදු ගැලපීම කරාට පස්සේ කෙලින් වෙනවා 770ක් කියලා අපේ බදු වියදම. ඒක තමයි ඔයාලා අපේ ලාභාලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ පෙන්눔 කළ යුතු බදු වියදම වෙන්නේ. ඊළඟට ඔයාලා මෙතනින් හොයාගන්න ඕන බදු වත්කම හෝ බදු වගකීම. එතනදී මම කිව්වා ඔයාලට මුලින්ම ප්‍රවර්තන වර්ෂයේ බදු ප්‍රමාණය ඇස්තුමේන්තුගත බද්ද ගන්න කියලා. ඒතකොට ප්‍රවර්තන වර්ෂයේ ඇස්තුමේන්තුගත බද්ද ඔයාලගේ සටහනේ උඩින්ම තියෙනවා කීයක්ද? 650ක් කියලා තියෙනවා. ඊළඟට ඔයාලා ගන්න ඕන මේ වර්ෂය තුල රජයට කීයක් බදු ගෙවලා තියෙනවද කියලා. එතකොට අපිට ගෙවූ බදු ප්‍රමාණය ශේෂ පිරික්සුමේ දීලා තියෙනවා 1250ක් කියලා. හරිද? 1250යි. හැබැයි හොඳට මතක තියාගන්න මම කලිනුත් ඔයාලට මතක් කරා ඔය 1250 කියන සමස්ත වශයෙන් ගෙවුව ප්‍රමාණය ඕක ඇතුලේ තියෙනවා ගිය අවුරුද්දට සහ මේ අවුරුද්දට කියන වර්ෂ දෙකටම ගෙවුව බදු ප්‍රමාණය. එතකොට ඔය 1250න් ගිය අවුරුද්දට අදාළව 520ක් ගෙවලා තියෙනවා කියලා අපිට කියනවා. එහෙනම් ඇත්තටම 1250න් 520ක් අයින් කරලා දැම්මොත් එහෙම තමයි අපිට එන්නේ මේ අවුරුද්දට කීයක් ගෙවුවද කියලා එන්නේ 730ක්. ඒ කියන්නේ මේ වර්ෂයට ඇත්තටම ගෙවලා තියෙන්නේ 730ක්. හැබැයි ඇත්තටම මේ අවුරුද්දට ගෙවන්න ඕනේ කීයක්ද? 650ක්. අපි ගෙවලා තියෙනවා 730ක් කියන්නේ අපි වැඩිපුර ගෙවලා තියෙනවා කීයක්ද? 80ක්. ඒ කියන්නේ අපි වැඩිපුර වියදමක් ගෙවලා තිබ්බොත් එහෙම ඒක අපි කියනවා ජංගම වත්කමක් කියලා ඉදිරියට කළ ගෙවීමක් නිසා. හරිද? එහෙනම් අපි ජංගම වත්කම් වල පෙන්눔 කරන්න ඕන ඉදිරියට ගෙවූ නැත්නම් කලින් ගෙවූ ආදායම් බදු කියලා.